සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම කියන්න යන්නේ කොහොමද iOS version එක support කරන්නේ නැති application download කරගන්න කියලා. ඒ කියන්නේ දැන් ඔයාලගේ iOS 12 13 වගේ තියෙනවා නම් WhatsApp YouTube වගේ සමහර application support කරන්නේ නැහැ, phone එකට install කරන්න දෙන්නේ නැහැ. අද අපි බලමු කොහොමද ඒක install කරගන්නේ කියලා. ඉස්සෙල්ලම application එක install කරගෙන පෙන්නන්නම්, පස්සේ application එක install කරගත්ත විදිහ කියලා දෙන්නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මගේ ෆෝන් එකේ දැන් තියෙන්නේ iOS 16. iOS 16 වලට OneDrive application එක support කරන්නේ නැහැ. OneDrive application එක install කරන්න නම් අනිවාර්යෙන් iOS 17 තියෙන්න ඕන. මම දැන් ඒ application එක install කරගන්න විදිහ ඔයාලට පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මෙතන message එකක් ඇවිල්ලා තියෙනවා requires iOS 17 or later කියලා. ඒ කියන්නේ iOS 17 හරි ඊට උඩ version එකක් හරි තියෙන්න ඕන Microsoft OneDrive application එක install කරගන්න. මගේ දැනට තියෙන ෆෝන් එක iOS version එක iOS 16.7.10 කියන version එක. application එක iOS 17 require කරලා තිබ්බත් iOS 16 වලට කිසිම අවුලක් නැතුව Microsoft OneDrive application එක install වෙනවා. මේ විදිහට ඔයාලට WhatsApp application එක, YouTube application එක එහෙම support කරන්නේ නැත්නම් ඔයාලට මේ ක්‍රමේ පාවිච්චි කරලා install කරගන්න පුළුවන්. හරි. දැන් මම කියලා දෙන්න යන්නේ කොහොමද මේ වැඩේ කරගත්තේ කියලා. මේ දේ කරන්න නම් ඔයාලට අනිවාර්යෙන් iOS 18 support කරන ෆෝන් එකක් තියෙන්න ඕන. උදාහරණයක් විදියට මගේ අතේ තියෙනවා දැන් iPhone X එකකුයි iPhone 12 එකකුයි. මම කරේ මගේ iPhone X එකට දාලා තියෙන iCloud account එකම iPhone 12 එකටත් දාපු එක. ඊට පස්සේ ඔයාලට කිසි අවුලක් නැතුව application එක install කරගන්න පුළුවන්. ඔයාලගේ iPhone XS එකක්, XS Max එකක්, ඒ වගේම 12 එකක්, 11 එකක් වගේ ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් secondary device එකක් විදිහට iPhone 6s එකක්, 5s එකක්, 6 එකක් වගේ පාවිච්චි කරනවා නම් එයාලා දැන් update ගන්න විදිහක් නැත්තම් මේක මේ පාවිච්චි කරලා අප්ඩේට් ගන්න පුළුවන්. තව කොච්චර කාලයක් මේක වැඩ කරයිද කියලා නම් හරියටම කියන්න බෑ. දැනට නම් කිසිම අවුලක් නැතුව වැඩ කරනවා. එහෙනම් අදට වීඩියෝ එක අවසానයි. ඔයාලා හැමෝටම සුබ දවසක්.